Lihat apa boleh mana aja. Mama apa karena tanggapan ni pak. Ni demi tanggapan ni kan ni. Macam orang cerita mata yang apa bang? Ada orang yang cerita hadang kan, kan udah kesini ni. Kau tu kena belum ada. Mata kau tu perlu hati kau. Ini hati tu dah hari ke. Orang dia, ini mana dia? Itu betul. Isal berada kan? Hari itu sini. Hari itu punak berarti. Sini tu guru sunne kadu haram beker. Dia ada kadu ada hotel guru Isra pada. Guru sunan ni hati ke. Mata Isra pada hari macam. Ani apa? Ani apa? Oke, setengah tertidur. Ani ayah ni. Ani ayah. Kau pilih. Ani ayah kian ni. Kandu udah tu sekali. Dia ada mana sure. Ya, kamai oya. Nanti sih kian. Ya, mau kita dandan tu kian. Kau bisa. Asyik kau pakai tu ni? Hari ini kata apa? Nak berapa ni? Kau tak tahu dia mana he? Eka ni mana? Ayah thamat pada, nane ayah kita katakan. Ini hari kira eka tipe. Ali, thamat pada nane ayah kita katakan ni. Mana nane kita? Bank dia, nane. Ya. Itu dokter apa cuma apa? Kira ini. Rani. Apa cuma Rani ayah kita kian ni pak? Ini ni mana? Berapa macam coach radri? Ini yang hasilkan ibadah. Bang Abau, bulu tarik pada kantor berapa? Ya, ini. Oh. Ada pegang itu. Oh, kau bawa ke? Kau mat pegang ini barang ini katu lewat ni, mungkin barang yang terlalu. Ya, yang kalau lagi ni ada. Mama apa ni? Ada yang lain kau mati dia. Mang kau dah apa barang ini katu lewat kene kene dia. Ani kau pernah nak kau dah? Kau ada kes ni ya? Nih, lihat dulu ya kita. Ayo, apa dia? Apa tu yang ada ni? Orang kita birunya hatan keras. Sita kali tu mah, singgala kerli kerana nak naik kapnya, mata barang ni. Eka kerli kerana naik mah, mata barang. Itu kaya bagai ni. Ini bagai naik kapnya apa? Oh, ini ucapnya head. Kayak dia bagai ni, sudah betul. Berapa? Mak, enggak sedap. Mana kita nak kadang berapa ni? Ini kau kita deh. Orang ini tu hadap ber. Meda apa api? Kantor berarti berapa hada kan? Hatra waktu mana? Kita bahari. Meda apa? Kau mami mera tem pandang dah mama ni. Eka pada ira ada bagi विश्वास है. Meda apa mana ada? मैं सब दिन दूर मत किसी मध्य किया
ඔයාගේ අපච්චි මොනවද මේ කියන්නේ? අපච්චි කැමති මගේ බා. අපච්චි කැමතිම සතුටින් ඉන්නවා දකින්න. මම ඒක දන්නවා මලේ. කම්පියුටරින් කරලා මෙහෙवला අරන්ගේ හත්ෙන් අපි ජයගත්ත ගම මම ආසත් කරනවා. ඒක නන්දස. මට කියන්නේ බැරිද? ඔව්. ඒක අපි කියන්නේ බා ඕනේ නැහැ. නෑ ඒවත් මම ඒක වාට කියනවා. මොකද ඔයා මට විශ්වාසයි. මම විශ්වාස කරනවා ඒ රහස රකී කියලා. අර මඩුවේ බැඳලා ඉන්නේ රණේගේ ඇස් වැඩිද? මං කිව්වේ එකත් එකට මණි නගා එහාට ඇවිල්ලා තියෙන. මං කියන්න අපි හොඳ වැඩක් කරමු. ඔකට හිතපුවම හොඳ අදහස් වෙනව නේද? මටද අපේ අටවකට ඉරමුදුන් වෙන කලියෙන් ආරම්භ කරන්නයි. හැබැයි මේ බව අනංගින්ද සුළු ඉවක් හරි වැටුනොත් අපේ පියවර සම්පූර්ණයෙන් අසාර්ථක වෙනවා. එහෙනම් මරන්ගේ හැටි කරගේ අවසානයේ ළඟ. ඔව් අපි උන්ගේ බලකොටු වලට කංගොඩ පහර දෙන්න හතර වටෙන් වට කරලා. මෙදා පාරණ උන්ට කට උතර නැහැ මලී. හරියට අපි රට ජාති ආගමේ පිටාරෙන්න සිරටම කලින්. ඔයා කිව්ව දේවල් ඒ විදිහටම තමයි. පොරොන්දු වෙනවා නේ වාට. කලේ කිව්වක් වගේ ගලේ කිව්වා. තමයිනේ. ඔව් තාම ඉවරෙන්නේ නැහැ ඔය කතාව. නෑ මේ දැන් තමයි වරුනේ. දුව. ඔනෝට මේ ඕක පුතේ හොඳ පළතුරු බීමක්. ඇඟට හොඳ ඖෂධයක්. අම්මා දැන් පුතාට කොහොනේ ඖෂධ? ඇයි තරකද? අම්මේ මට සුණංගුණා. සාගරයි රෝණයි විලාට මග බලාගෙන ඉතියි. මොකද බය වුණා නේ? නෑ. මම හැම වෙලෙම ඉන්නේ සූදානම් සරින කියන. ලේසියෙන් මම බය කරන්නේ. අපි මග බලන් ඉඳලා බැරිම තැන තමයි මෙතෙන්ට ආවේ. මගේ ප්‍රමාදේ බලන්න සැකෙ හිතෙන් දැන්නේ. ඔව්. මලිනගා මොකද මේ පැත්තේ? ඇයි? එයාට මෙහෙට එන්න ඔබේ අවසර ගන්න ඕනේ. ප්‍රමාද වෙන්න හේතුව තහන්න දෙයක්ද බං? ඉතින් නේද? කොහොම සැපසනේ? වාසදේශය? අයියාලා දකින්න තාස. අයියාලා මගේ තාෂර කියලා දිගුකල් ජීවත් වෙනවා. ආපෝ මේ වලින් ගන්න. ඕගලන්ගේ ආවිසනම් මේ අපිට එපා. මොකෝ වලගේ ආවිස අඩුයි. මොකෝ සාගර මුදියට අපි හරි. මොකද කියන්න හදන්නේ ගෑන් ඉක්මනට වයසට යනවා කියලා කියන එක. මේ ළමයි මේක කතා කරනකොට මට මතක් වෙනවා දරුවගේ පොඩි කාලේ. මේ අපිට කතා කරන්න වෙලාවක් නැහැ. අපිට සුණම් වෙනවා. අපි යන්න. එහාට අපි කතා කරොත් තමයි ප්‍රමාද. එන්නාවලද. හරි. එහෙනම් අපි යමු. අපි යනවා. හොඳයි පුතේ. මගේ අම්මා හොඳින් බලන්න. ආයි දෙවියන්ගේ
කියලා අපේ නමලේ නේද? අයියලාට සියලු දෙවියන්ගේ පිහිටයි. අයියලාගේ සියලු සතන්වලට මම හදවතින්ම ආශිර්වාද කරනවා. පුතේ බලක හටවන්න ජයජ්ජාම ලැබෙන්න ඕන. එතනකට වහම එවිත්‍යන්නේ කියලා පණිවිඩයක් කියලා දුන්නා. එමුණ මම යන්නද? එහෙම යන්න දෙන්න බෑ කියලා. මට මේ බව අපේ කැප්ටන්ගෙන් අහන්න ඕන. කැප්ටන්, ඔබතුමා පැහැදිලිවම ආවා කියලා දැනුම් සිටිනවා. එන්න කියන වහම යාට. යන්න පුළුවන්. අර ඉතින් නැමලේ. එරේනවා. කවලාගෙන එනවා. මේ පණිවිඩය ලැබුණාම යාළුතුමාලනේ. කවලාගෙන එනවා මගේ ළඟට. වැදගත් පණිවිඩයක් කියන්න තියෙන එක මම ළඟට එන්න කියන්නේ. මොනවා ගැනද? හරගේ අපිට ලැබෙන ඔට්ටු ආරටි සිංහල අම්බරල ලැබෙන්නේ නේද? මොනවද ඔට්ටු මේ කියන්නේ? මොනවද කියන්නේ? අනේ උඩරේ අපිට වෙලුඩෝ කරලා මෙහවනවා. කරලා යුද්ධ. කවුද තුමාගේ අපේ විරුද්ධව කැලේ ගහන්නේ යුද්ධ කරන්නේ? ඒක සීතාවක රාජධානිය වැඩක්. අපේ කේල හැමදායි සොල්දාදුවේ කාඩෝඩයක් වැස්සලාගෙන කන්දෝඩට ගියා. එයාගේ ලැබෙන ඔත්තුවක් අපේ කියන්නේ. ඒක මිස. ඒනට තුමාගේ ඔකෝගේ ගෙපලයක් ගන්න මේ. පටියක් ඒව ගහන්න මේ උසස් වීමක් ගන්න. උසස්සේ අති ගහ ගන්න. උඹලගේ මිනිස්සෝ ඔවව කිව්වද? අපේ මිනිස්සු එහෙම කරන්නේ නැහැ. පටි කරගෙන බොරු කියපන් දාන්නේ නේද? එක්කේ නායකයා. ඒ ගමේ හැනිදු තරුණයෙක්. මගේ ගමේ ඒකනේ මම කිව්වේ අපිට ලැබෙන ඕරෝ ආරංචි වලට ලැබෙන්නේ නැහැ කියලා. මගේ ගමේ කොල්ලකට උදන්නේ නැහැ. මම නොදන්නේ. අර කියලා ඕඩර් රානසෙන් කෙනෙක්ව මොකද ඔබගේ දියකඩනේ හරිනේ ගොඩේ දියකට ඉස්සක කැප්ටන් කොරන්දේ ගත්තා ඉස්සවගේ නේ දියෙන් ගොඩ ගත්තා ඉස්සවගේ. හරි මොකද ඉස්සෙල්ලේ බප්පා යන්නේ. ඉස්ස ගොඩේ ඉස්ස උතුගාන්නේ මේ රානසෙන් නම් මේ මගේ ගමේ කොල්ලකටේ තමයි මේ කොටිම දිනන පුතුමානි මිනිහා මගේ දුවපන්දින් ඉන්න එක. මගේ බෑන. ඕ උගේ බේන. උගේ දුවපන්දින් ඉන්නේ බේන. කැලේ මෙහෙමනේ උගේ බේන. බේන නෙවෙයි පුතුමානි බේන නෙවෙයි බෑන. බේන. මට බොහොම කනගාටුයි. ඒ කැලේ නායකයන් උගේ බේන. මේ පුතුමානි සමහර විට ඔබ කාගේ හරි මේ කොලොක්ක මත දන්නේ නැහැ. මේ අපි දෙන්නෝ මේ බේද කරන්න මුස්කීත බලන්න නොත්තේ කැප්ටන් ආරච්චිලා මේක ශල්ලමකට බාරගෙන ආරච්චිලා තවද ගන්නවා යා හිනාව මේක ශල්ලමක් නෙමෙයි මේක ලෙල්ලමක් වෙයි ටපුෂෙන් ඉතින් දෙන්නේ කවුද කිව්වේ මේක ශල්ලමක් කියලා මේ පුතුමානේ Kenzo, ආර කියලා දෙනවා. කොටින් කියලා දෙනවා. මේ බලනවා ආරච්චිලා. අපිට ලැබුණු ඔට්ටුවේ හැටියට මේ එක් හටනක් මෙහෙවන්නේ ඔය කියන රණශේනේ. කොටින්ම කියනම නම් තමුෂේගේ බෑන. මගේ බෑන. ඔව්. හරි. කොහොමද කරන්නේ? Kenzo බලනවා. මේක පෙන්නවා කියලා ආරච්චිලා. මේ බලනවා ආරච්චිලා. මේ බලනවා. මේ කියන්නේ කණ්ඩෝඩරට අපේම මෙස්වලාගෙන කියලා කපුටානේ මොකද ආරච්චිලා කැටමන් මේ නම් ඒ කොල්කපිය තමයි තුමානේ මම මොකද මොන දන්නේ ඕකට හටන් ගන්නෑ කියලා නේද වෙන්න ඇති තුමානේ ඒ වගේ මම නම් දැනගෙන ඉන්නේ නැහැ දැනමත් කරන්න දෙයක් නැහැ ඔක්කොමකට පස්සේ මේ ඔබතුමා මේකට මගේ මොනවද කියන්න ඕනේ
මම කැමතියි ඔබතුමා කියන ඕනෙම දෙයක් කරන්න. ආරච්චිලා ඔබ ගැටෙන නිකන් පොඩි බෙක් වෙන්න හදන්න එපා. තේරුණාද? මේ වගේ අවස්ථාවකදී ඔබ දන්නා මොකද ඔබගේ කෙරෙන රාජකාරිය කියලා. කැන්සල්. ඔකේ. යන්නේ ආරච්චිලා මේ බලන්න. තමුසෙට පුළුවන්ද ඔය කියන රණශේනයම අපේ පැත්තට නම ගන්න. ඒ කියන්නේ මේ අපේ පැත්තට හරව ගන්න. ඒක බැරි වුණොත් ආරච්චිලා එහෙම බලවුණා අපිට සෙන්ජවනවා තමුසගේ ජීවිතේ තමුසගේ ආදරවත් දෝමියගේ ජීවිතේ මම මේ වලින් වගේ කියන්න ආරච්චිලා නෑ. එහෙම දෙයක් වෙන්න මම ඉත තියන්නේ ඔබතුමාගේ. මම කොහොමයි මෙන්න ඔය පැත්තට හරව ගන්න ඔබතුමාගේ. සංජෝසයි ආරච්චිලා. තමසිට පුළුවන් වෙනෝනේ මොනෝහරි උපර කට්ටියක් දාලා මගේ මේ බලකට තමසිගේ බේනම හෙන්දගෙන එන්න. ඒක පුළුවන් වුණොත් මම තමසිට තව ලොකු තාන අන්තර දෙනවා. රන් රිටි මුතු මැණික් මේ හැම දෙයක්ම දෙනවා. ඒ විතරක් නෙමෙයි. අපේ පැත්තේ දවසකට හරිය රණසේනව හරව ගත්තොත් මම රණසේන දෙනවා. රන් කාසින් මාරු හය මොනවා? ලංකාසි මලු හය? මගේ අම්මෝ. මොකද ආරච්චිලා වටින්නේ නැද්ද කාසෙන් මනු වටිනවා. මොකද වටින්නේ කියලා වටිනවා. අනේ මේක මගේ ජීවිතයේ වාසනාව. උන්ට යහතින් කාටත් අතන පරම්පරා ගාන ජීවතුනේ. අපේ ටික බිරහන්න වෙලා වගේ. බිරහන්න. නෑ උතුමානේ. මේ මටනාගේ අර ලංකාසි මඩ කතාව ඇත්තටම නිකන් හීනයක් වගේ. මේ ඒකට උතුමානේ ඇත්තම නබෝ. මේ පාරේ ගියා කිව්වා අපේ වටින එකක් නෑ කියනවා. රණසේන කියන ඔබගේ බේනව එක දවසකට හරි මගලකට ගෙන ගත්තොත් මම පොරන් ගණායට කිසිම හිරිහානයක් කරන්නේ නැහැ කියලා. පොඩි වැඩක් ලංකාසි මලු 6ක්. අපි පාරංගිලා කිව්වා. එඩ කොඩිය දමලානෝ සේනෝනෙකට මේ මහමුඩේ නැවියන්නේ අපේ නමට කොඩිය සිංහරයා සිංගර් සිංහරයා. Right. Orang dua. ඔව් මම කරන්නේ නෑ උතුමානේ. මම කරන්නේ නෑ. මම මොන කමකින් හරි රණසේනව බලකොටට ගෙන්න ගන්නම්. පුළුවන් මිනිහා ඔය පැත්තට හරව ගන්න. ඔබතුමා දන්නවනේ මේ ආරච්චිල වැඩක් බාරගත්තත් කොහොමද කියලා. සිංහලයේ සිංහලයා කොඩිය සිංහලයා. තමයි ආවේ. කතා කරලා මගේ කටත් දෙනවා. කොහෙද උඹ ගියේ? කොල්ලට දින දාන්නේ 15කට ගියා. එහෙමද? එහෙනම් ගායි නෑ. මට උඹට වැදගත් කාරණාවක් තියෙනවා කියන්න. කාරණාව? ඔව්. හදප්පච්චි මේ මගේ රණේගේ සතරමංගල්‍ය ගැන. සතරමංගල්‍ය කියන්නේ අවු මංගල්‍ය. කලබල කහම මගේ කටින් මොනවා පිට වෙනවද කියලා මම දන්නේ නැහැ. ඔව් සතරමංගල්‍ය ගැන තමයි. අප්පච්චි. හැබැයි දුවේ එක කොන්දේසියක් පිට. කොන්දේසිය? ඒ මොකක්ද? මෙන්න මේකයි කොන්දේසිය. රණසේනව මම ප්‍රසන්න කරලා දෙන්නේ. රණසේන සතියක් ඇතුළත පෘතුගීසි බලකොටුවට ගිහිල්ලා අපේ කැප්ටන් මොස්කෝව මුණ ගැහුවොත් විතරයි. ඒ කොහොමද? ඒ කොහොමද කියන්නේ? ඔබ රණසේනට කියනවා ඉක්මනින්ම ගිහිල්ලා කැප්ටන් මොස්කෝව මුණ ගැහෙන්න කියලා. අප්පච්චි කරන්නේ මට ඒක කරන්න පුළුවන් කියලා. පුදුවේ මතක් වඩා හොඳින් ඔබට ඒක කරන්න පුළුවන්. අප්පච්චි ඉස්සෙල්ලා. එරන් රණසේන අහවල් කෙන්ගේ දිගට පහගෙන
ඉදීමක් කියනවා රණසේන බලකොට එන්න කියලා. එක්කයි. ඉතින් මම කිතුල් කිව්වා. ඕ රණසේන කන්ද උඩරට කැලලක් නෙන්න කැලි නායකයෙක්. උඹයි ඉතින් කීකේ හිටපන්. මමත් මේක දැනගත්තේ උන්ගේ. ඒක ඉවරකිලා මා වින්නයක් වෙන්න යන්නේ. විශේෂයෙන්ම උම්මට ඔප්පු කරලා දෙන්නවා රණසේනේ කන්දුරට කැරලක් නේද කැලි නායකයෙක් කියලා. ඉතින් දැන් කැප්ටන් බොස්කොට ඕන කරන්නේ රණසේනව බලපොරට ගෙන්න ගන්න විතරයි. ඒක මෙත්‍යාපතට විශේෂයෙන්ම මගේ ත්‍යාපතට. අපච්චි හිතන්නේ මරාගේ කෙනෙක්ට අපේ යහපතට වැඩ දුන්නේ අපේ රටේ ජාතික කර්මයක් තියෙනවා කියලා. අපච්චි මොයි අපච්චි කියලා හදන්නේ හොඳට දන්නවා. ඔන්න මගේ යකා උස්සන්න හදනවා. මේ මංගේ අප්පච්චි දෙන්න. උන්ටෝනේ නෑ මට ලඟ ගිල්ලන්න. හැබැයි දුවේ මේකත් මතක තියාගන්න. බැරි වෙලාවක් මේක ගැසුනොත් මට සිද්ධ වෙන්නේ ලණුවක් අරගෙන ගිහිල්ලා අර වත්තපල්ලිය දෙල් ගහේ අත්තට දාලා එළිලම් මැරෙන්න. අන්න ඒකම හොඳට මතක තියාගන්න. මේ ඔබේ මට හැමදේම හංගන්නේ හදන්න. ඉස්සරහට අපච්චි ඉස්සරහට මොනවද තියෙන්නේ කියලා. ඔන්න මගේ ඉමුණ අතන කතාවක් කිව්වා. මම මෙතන ගින්ජාලාවට මැද වෙලා ඉන්නවා. උඹේ නම් මට ඉස්සරේ ඔලේ කියලා දේවල් කියන්නේ. මේ මගේ මේ කේස් පහිලා තියෙන නිකන් නෙමෙයි තේරුණාද? අපේ ජාති පාර්ලිමේන්තුවට මම සමහර කොහෙද කැමතියි. පරණි පරිසරයට අපච්චි කටලෝ ගහන්න හිතන්නේ මම මේ වගේ අස්මිත වැඩේ කරයි කියලා. කාරින්දම මම හදාගත්තේ මේ වාහනේ. පොඩ්ඩක් දෙන්න බලන්න පොඩි කාරින්දම මේ අම්මා නැති වුණාට පස්සේ මම තවත් එක්කයක් එක්කවත් දීගෙන ගිහින් හදාගත්තේ ලොකු ළමකින් වාහනේ. මගේ මුලේ තවත් හොඳට